නරුටෝගේ බලවත්ම මොඩ් එක වෙන බැරියන් මොඩ් එක ගැන කතා කරන්න අද වෙනි chat YouTube channel එකට ඔයාලා පිළිගන්නවා. මොකද්ද මේ බැරියන් මොඩ් එක කියන්නේ? බැරියන් මොඩ් එක කියන්නේ නරුටෝගේ සාමාන්‍ය නරුටෝගේ කුරාමගේ බලය එකතු වෙලා හැදෙන ජුට්සුවක් නෙවෙයි. මේ දෙන්නගෙම බලය එකතු වෙලා න්‍යෂ්ටික සංවේදනයක් සිදුවෙන ක්‍රියාවලියක් වගේ ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ ක්‍රියාවලියේදී නරුටෝ සතු අනිත් ජුට්සු වලට වඩා මිලියන ගණනක් නරුටෝ බලවත් වෙනවා. මේක බොහොම බලවත් ජුට්සුක එක. මේක පළවෙනියට පාවිච්චි කරන්නේ ඉෂිගි හා නරුටෝ අතර සිදුවන සටනේදී. මේකෙන් සිදුවන සතුරට සිදුවන දුර්වලතාවක් නම් සතුරගේ ආයුෂ බලය ප්‍රහාරක ශක්තිය සියලු දේ නරුටෝ විසින් මේ සටනේදී ඉෂිගිගෙන් උරා ගන්නවා. මේක නරුටෝගේ සාමාන්‍ය නරුටෝ ළඟ තියෙන මෝඩ් වලට වඩා මිලියන ගණනක් බලවත්. ඒකට හේතුව මේ න්‍යෂ්ටික සංවේදනය වගේ සිදුවන ක්‍රියාවලිය. නමුත් මේක පාවිච්චි කරන කෙනාගේ ආයුෂ නැති වෙනවා. කුරාමගේ නරුටෝගේ ආයුෂ ඒ වගේ නැති වෙනවා. කුරාම මේ ගැන නරුටෝට කලින් අවවාද කරනවා. ඒත් නරුටෝ හිතන්නේ නරුටෝ මැරෙන්න කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. කුරාමගේ බලයේ උපරිමය යොදවලා නරුටෝ බේර ගන්නවා. මේ කොටස පේන්නේ මේකෙන් පස්සේ කුරාම අතුරුදහන් වෙනවා. දැන් අපි ආයි බැරියන් මොඩ් එක ගැන කතා කරමු. බැරියන් මොඩ් එකෙන් ප්‍රහාරක ශක්තිය කොතරම් කිව්වොත් මේ එක ප්‍රහාරයක්වත් ඉෂිගිට පෙන්වෙන්නේවත් නැහැ. මේකේ විශේෂත්වයක් නම් මේකේ චක්‍ර ඉවර වෙන්නේ මේ මෝඩ් එක පාවිච්චි කරලා ඉවරනම විතරයි. මෙයා නරුටෝගේ බලය ගොඩක් වැඩි වෙනවා. නරුටෝගේ මේ සාමාන්‍ය රසෙන්ගන් එක වඩා මේක මිලියන ගණනක් බලවත්. දැන් මේ බැරියන් මොඩ් එකේදී පාවිච්චි කරන රසෙන්ගන් එක.